අපි සීනි වලට ස්ථාවර මිලක් හදන්න ඕන. ඒ නිසා අපි රතු සීනි වලට දැන් තීරණය කළා තියෙනවා 200 ප්ලස් වැට් වලට තමයි අපි දෙන්නේ. අවම මිල 200 200ට ප්ලස් වැට් කියන්නේ 236යි. 236යි. එතකොට වෙළඳපොලේ 260ට 70ට දෙන කෙනාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන වෙළඳ මාෆියාවක් සිද්ධ වෙනවා. ඒ වෙළඳ මාෆියාවේ කට්ටිය කරන්නේ අපේ ආයතනයේ ඔබ කියපු ඔය ප්‍රධාන මෙහෙයුම් නිලධාරියගෙන් තොරතුරු අරගෙන වෙළඳපොලට දෙනවා ඉක්මනින්ම. නුවන් ධර්මරත්න කියන්නේ අපේ ආයතන හිටපු COO. මිල කමිටුවේ ඉන්න අය. මිල කමිටුවේ ඉඳගෙන තොරතුරු එළියට දුන්නා. ඒ වගේම මෙයා Facebook වලින් හෙව්වා මාධ්‍ය කිහිපයක් අල්ලගෙන ප්‍රචාර කරා පහුගිය දවස්වල සෙවණගල මෙට්‍රික් ටන් 17200ක් විකුණ ගන්න බැරුව තියෙනවා කියලා. ඔබතුමා දන්නවා ව්‍යාපාරයක් හැටියට අපි මේ ව්‍යාපාර කරනකොට ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිය එළියට කිව්වොත් එම විකුණ ගන්න බැරුව තියෙනවා කියලා ඒක බොරුවක්. හැබැයි ඒක නිසා වෙළඳපොලේ ෂට් ඩවුන් වෙනවා. එතකොට වෙළඳපොළ කල්පනා කරනවා රයිට් එහෙනම් අඩු මිලට ගන්න පුළුවන් කියලා. ඒ මිල ඒක බොරුවක් එහෙන් පිටින්ම. මෙට්‍රික් ටන් 33000ක් විකුණන්න බැරුව තියෙද්දි තමයි අපි ආණ්ඩුව මේ ආයතනේ බාරගත්තේ.